මේ වගේ ලස්සන වීඩියෝ බලන්න ඕන නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්කම එකතු වෙන්න. වැව අන්දර පිහිටි පුංචි පැල්පතක සුනිමල් හා හීන්මැණිකේ තම දරුවන් දෙදෙනා සමග ජීවත් වුණා. පවුලේ එකම ආදායම වුණේ සුනිමල් කුඹුරෙන් කරන ගොවිතැනයි. ඒත් හදිස්සියෙම සුනිමල් දරුණු ලෙස අසනීප වුණා. දැන් මේ පවුලේ බර කරට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ පුංචි සූකිරිටයි. ඒත් ඔවුන්ට තිබුණේ ලොකු ණය බරක්. තාත්තා මැස්සක් උඩ වැතිර සිටී. අම්මා ඔහුට වතුර පොවයි. සූකිරි නංගිගේ ඔළුව අතගාමින් ඉන්නවා. මැනිකේ මට හිතට හරිම අමාරුයි. කුඹුර පාළු වෙලා යනවා. අර රජමුදලාලිට දෙන්න ඕන සල්ලි ටික තාම හොයාගන්න බැරි වුණා. මම මෙහෙම මේකෙන් මගේ දරුවෝ අසරණ වුණා නේද? අනේ සුනිමල් ඔය හැටි හිතන්න එපා. ඔයා ඉක්මනට සනීප වෙයි. මම ගම්මිරිස් ටික කඩලා හරි සල්ලි ටිකක් හොයාගන්නම්. අපේ සූකිරි පුතා දැන් ලොකුයිනේ. එයා මට උදව් කරයි. තාත්තේ බය වෙන්න එපා. මම අද ඉඳන් කුඹුරට යනවා. මම දන්නවා වැඩ කරන හැටි. මම අපේ නසරණකම නැති කරනවා. මට ඕනේ තාත්තව සනීප කරගන්න විතරයි. අයියේ මමත් ඔයා එක්ක එන්නද? මටත් පුළුවන් තාත්තට බෙහෙත් ගන්න සල්ලි හොයන්න උදව් කරන්න. රාජමුදලාලි ඔහුගේ යතුරු පැදියෙන් නිවස ඉදිරි පිටට පැමිණෙනවා. ඔහු ඉතා සැරපෙනුමක් තියෙන අය. ඒයි සුනිමල් තාම නිදාගනද? උඹට මගෙන් ගත්ත සල්ලි අමතක වුණාද? අදට මාස 3ක් මට සල්ලි ඕනේ නැත්තම් මේ පැල්පතයි කුඹුරයි මම අරගන්නවා. බුදු මුදලාලි මහත්තයෝ එහෙම කරන්න එපා. මගේ මිනිස්සයා අසනීපෙන් ඉන්නේ. අපිට තව ටික දවසක් දෙන්න. අපි කොහොම හරි සල්ලි ටික දෙන්නම්. දවස් නෑ. මට හෙට වෙනකොට පොලිය හරි ඕනේ. නැත්තම් උඹලට පාරට බැල හිඟා ගන්න තමයි වෙන්නේ. මතක තියාගනි. මුදලාලි මහත්තයෝ මම ඉන්නවා. මම හිත වෙනකොට මොනා හරි කරන්නම්. මගේ තාත්තට කරදර කරන්න එපා. අපිට අනුකම්පා කරන්න. උඹ වගේ සුට්ටෙක් කොහමද සල්ලි හොයන්නේ? බලමු හෙට මොකද වෙන්නේ කියලා. සූකීරි තනිවම වැව අද්දර ඉඳගෙන කල්පනා කරමින් ඉන්නවා. ඔහු ගොඩාක් දුකින් ඉන්නේ. අනේ දෙවියනේ. මම කොහොමද සල්ලි හොයන්නේ? අම්මා හරිම මහන්සියෙන් වැඩ කරනවා. තාත්තාත් අසනීපෙන්. නංගි බඩගින්නේ. මම අසරණ වෙන්න බෑ. මම මොනවා හරි කරන්න ඕනේ. ඒ වෙලාවේ ගමේ පරණ වෙද මහත්තයා එතනින් යනවා. මොකද සූකිරි පුතේ මෙතන කරන්නේ? ගෙදර ප්‍රශ්නයක්ද? ඔව් සීයා. රාජු මුදලාලි අපේ ගේ ගන්න හදනවා. තාත්තට බෙහෙත් ගන්න සල්ලි නෑ. පුතේ උත්සාහය තියෙන කෙනාට පාරක් ලැබෙනවා. අර කැලේ තියෙන්නේ දුර්ලභ ඖෂධ පැල ඇටි ටිකක්. මට හොයලා දෙන්න පුළුවන්ද? මම ඒවට හොඳ මිලක් දෙන්නම්. ඒකෙන් ඔයාට තාත්තව බේරගන්න පුළුවන් වෙයි. ඇත්තටමද සීයා? මම හෙට උදේම යන්නම්. මම කොහොම හරි ඒක කරනවා. මුළු පවුලම කුප්පිලාම්පු එළියෙන් බත් කමින් සිටිති. සෝකිරි තම තීරණය පවසනවා. අම්මේ මම හෙට උදේම කැලේට යනවා. මෙදසීයට බඩුවගයක් හොයලා දෙන්න. ඒකෙන් ලැබෙන සල්ලි වලින් අපිට මුදලාලිට සල්ලි දෙන්න පුළුවන් වෙයි. පුතේ
ඒ කැලේ හරිම භයානකයි. සත්තු ඉන්නවා. ඔයා තනියම යන්නේ කොහොමද? අම්මේ මම දැන් අසරණ චුට්ටෙක් නෙමෙයි. මම තාත්තව බේර ගන්න ඕනේ. මට බයක් නැහැ. මගේ හිතේ තියෙන්නේ ඔයාලව බේර ගන්න එක විතරයි. මගේ පුත්තා පරිස්සමෙන් ඵලය. උඹේ ධෛර්යය තමයි අපේ එකම ආලෝකය. ඉතින් මේ සුකිරි තම පවුල වෙනුවෙන් මරණයට පවා මුහුණ දෙන්න ලෑස්ති වුණා. පාන්දර ජාමේම අවදි වුණු සුකිරි දෙමාපියන්ගේ ආශිර්වාදය අරගෙන කැලේට වැදුනේ තමන්ගේ තාත්තාව බේරගන්න තියෙන එකම බලාපොරොත්තුව හිතේ තියාගෙනයි. කැලේ හරිම නිහඬයි. ඒ වගේම බය හිතෙන සුළුයි. සුකිරිගේ අතේ කුඩා පිහියක් සහ මල්ලක් තියෙනවා. ඔහු වෙදසියා කී බැලෑටි සොයමින් සිටී. දෙවියනේ මට ඒ පැලෑටි ඉක්මනට පෙන්වලා දෙන්න. දැන් මුදලාලි අපේ ගෙදරට ඇවිත් ඇති. අම්මා තනියම කොහොමද එයාලා පාලනය කරගන්නේ? මම ඉක්මන් කරන්න ඕනේ. හදිසියෙම පඳුරක් අස්සෙන් විශාල සතෙකුගේ ශබ්දයක් ඇසෙන්නට ගන්නවා. සුකිරි බියෙන් ගැහෙනවා. නමුත් පලා යන්නේ නැහැ. මම බය වෙන්නේ නැහැ. මම අසරණ වුණොත් මගේ පවුලම විනාශ වෙනවා. මම ආවි තාත්තා වෙන්නේ. අවසානයේ ඔහු ගල් පර්වතයක් අසල තිබි පෙදසීයා කී දුර්ලභ ඖෂධ පැලෑටිය දකිනවා. හම්බ වුණා. ඒක තමයි මේ. දැන් මට පුළුවන් තාත්තව සනීප කරගන්න. ණය ගෙවන්නයි දෙකම කරගන්න පුළුවන් දැන්. රාජමුදලාලී සහ ඔහුගේ ගෝලයන් දෙදෙනෙකු නිවසට පැමිණ සිටිනවා. හීන්මැණිකේ සහ මලී බියෙන් අඬමින් සිටිති. කෝ අර කෙල්ල කෝ සුනිමත් අද දවස උදා වුණා. මට සල්ලි ඕනි. නැත්තම් මේ බඩු ටික එළියට දාපල්ලා. මේ ඉඩම අද ඉඳන් මගේ. අනේ මුදලාලි මහත්තයෝ මගේ පුතා සල්ලි හොයන්න ගියා. එයා දැම්ම ඒවි. පොඩ්ඩක් ඉවසන්න. පුතා අර චුට්ටද? ඌ ගියේ කැලේට නේද? ඌ කවදාවත් ආපහු වෙන්නේ නැහැ. කැලේ සත්තු ඌ ඉතුරු කරන්නේ. අපේ අයියා එනවා. එයා ඔයාට සල්ලි දෙයි. අපේ ගෙදරින් යන්න. සුකිරි දහඩිය දමමින් හති දමමින් මිදුලට දිවෙනවා. ඔහුගේ අතේ මුදල් මිටියක් තියෙනවා. නතර කරන්න මුදලාලි. මෙන්න ඔබේ සල්ලි. මම ආවා. මොකක්? උඹ කොහොමද මේවා හොයාගත්තේ? මම හොයාගත්තේ මගේ මහන්සියෙන් සහ ධෛර්යයෙන්. මේකේ තියෙනවා ඔබේ පොලියයි මුල් සල්ලි ටිකයි ඔක්කොම. දැන් මගේ අම්මටයි නංගිටයි කරදර කරන්න නැතුව මෙතනින් යන්න. මුදලාලි මේ දරුවා කළේ අද ලොකු වීරකමක්. මම එයාට මේ මුදල දුන්නේ එයා ගෙනාපු වටිනා බෙහෙත් වලට. මේ දරුවා අසරණ චුට්ටෙක් නෙමේ. එයා මහා ශක්තිමත් පුතෙක්. තාත්තා ඇඳේ ඉඳගෙන ඉන්නවා. සුකිරි සහ මලී ඔහු අසල සිටිති. අම්මා සතුටින් කිරි උතුරවා ඇත. මගේ පුතේ උඹ අද අපේ පවුල විතරක් නෙමෙයි. අපේ ගෞරවයත් බේරගත්තා. මට දැන් සනීපයි වගේ දැනෙනවා. අපි හිතුවේ අපේ පුතා අසරණයි කියලා. ඒත් එයා තමයි අද අපේ පවුලේ ශක්තිය උනේ. අම්මි තාත්තේ අපේ ගම ලස්සනයි. අපි අසරණ නෑ. අපි හැමදාම එකට හිටියොත් අපිට ඕනෙම ප්‍රශ්නයක් ජය ගන්න පුළුවන්. දැන් ඉතින් කාටවත් අපිව බය කරන්න බෑ. ඉතින් අවසානයේ සත්‍ය හා ධෛර්යය ජය ගන්නවා. සුකිරි පෙන්වා දුන්නේ වයස කීයේ වුණත් හිතේ හයිය තියෙනවා නම්
ඕනෑම අඳුරක් පරද්දලා ආලෝකය දකින්න පුළුවන් බවයි. රාජ මුදලාලි පරාජය වුණා. මහගෙදර සෙනෙහස හැමදාටම ඉතුරු වුණා.